සුබ උදෑසනක් සුබ දවසක් වේවා. මම හිතන්නේ මේ වෙනකොට මාධ්‍ය තුල යම්කිසි ප්‍රමාණයකින් ආවරණය වෙලා තියෙනවා. නිරාවරණය වෙලා තියෙනවා මට 14 වෙනිදා උදෑසන ලිපියක් මාර්ගයෙන් ලිපි බෙදන්නාගේ අතින් මගේ නිවසට තර්ජනාත්මක ලිපියක් ලැබිලා තියෙනවා. ඒ ලිපියේ සටහන් වෙලා තියෙන ආකාරය මම ඔබතුමාලට පැහැදිලි කරන්නම්. පළමු සහ අවසන් දැනුම් දීම. ප්‍රාදේශීය බලය අපට හිමි වී අවසන්. අනවශ්‍ය ලෙස බලය ලබා ගැනීමට යාම, මැදිහත් වීම කියලා දාලා වරහන් ඇතුලේ දාලා තියෙනවා මැදවච්චිය කැබති ගොල්ලෑව. ආණ්ඩුව විවේචනය කර ප්‍රකාශ නිකුත් කිරීම. වැනි කාර්යයන්හි නිරත වීමෙන් සිදුවන බිහිසුණු අතවරයන්ට මුහුණ දී අත්වන විනාශයට අපි වග නොකියමු. මෙම ලිපිය ප්‍රසිද්ධියට පත් කිරීම දරුණු විපාක අත්විඳීමට සිදුවේ. මරණය කියලා දාලා තියෙනවා. ඒකට අමතරව මේකේ ටී කියන සීල් එක විතරක් වැදිලා තියෙනවා. මේක අපි තැපල් කන්තෝරුවෙන් විමසා බලනකොට මුද්දරයක් නැතුව එන සෑම එකකටම මේ ටී කියන සීල් එක ගහනවා කියන කාරණේ දැනගන්න ලැබුණා. ඊට අමතරව මේක ලිපි බෙදන්නාගේ කවුළුව දක්වා ආපු ක්‍රමය පිළිබඳ අපිට සැකයක් තියෙන නිසා මේකේ වැඩි යුතු අනිකුත් සීල් මුද්‍රා ලැබිලා වැදිලා නැහැ. ටී කියන සීල් එක තමයි මොකද්ද මුද්‍රයක් නැහැ කියන එක සම්බන්ධ ගහන සීල් එක විතරක් ගහලා තිනවා. එතනින් එහාට ඩේ ස්ටෑම්ප් එක වැදිලා නැහැ. ඊට පස්සේ ලේඛනගතව ලිපි බෙදන්නාගේ කවුළුව දක්වා යාමට තියෙන එක ඕටෙක් කරගෙන ගිහිල්ලා ලිපි බෙදන්නාගේ කවුළුවට වැටලා තියෙනවා. ඒ නිසා මේකේ පිටිපස්සේ තැපැල් කන්තෝරුවේ සේවක මහත්මයෙකුත් යම්කිසි ප්‍රමාණයක දායකත්වයක් තියෙන්නට ඕනේ. නැතුව මේ ලිපිය මේ විදිහට තැපෑල මාර්ගයෙන් ලැබෙන්නට විදිහක් නැහැ කියන එක තමයි මට දැනගන්න තියෙන කාරණේ. නිසා මේක උවමනාවෙන් කවන හෝ පාර්ශවයෙන් අපි දන්නේ නැහැ මේක මොන පාර්ශවයකින් මේක අපිට එල්ල කරාද කියන එක. නිසා කොහොම කරත් මේක යම්කිසි ප්‍රමාණයක තැපැල් කන්තෝරුව නියෝජනය කරන පාර්ශවයකුත් මේකට සහයෝගය ලබා දීමක් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ අනුව මම 14 වෙනිදා උදේ අපි අනුරාධපුර පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් ඉදිරිපත් කරා. ඒකේ පොලිසිය පැමිණිල්ලේ පිටපත මම ලබාගෙන තියෙනවා. ඊට අමතරව ලිඛිතව මම කතානායකතුමාට දැනුවත් කරලා තියෙනවා. ඒ කටයුතු ටික මම නීත්‍යානුකූලව සිද්ධ කරලා තියෙනවා. ඉතින් මේ ලිපි ලැබීම සාමාන්‍යීකරණය කරන්න බෑ. මොකද මේ වගේ දැන් අපිට දැක ගන්න තියෙන කාරණේ තමයි මේකේ තියෙන අන්තර්ගතය ගත්තාම ප්‍රාදේශීය සභාවලේ බලය පිහිටවීමට මැදිහත් වෙන්න එපා කියන එක. සහ අනිත් පැත්තෙන් ආණ්ඩුව විවේචනය කර ප්‍රකාශ නිකුත් කිරීම නතර කරන්න කියන එක තමයි මේ ලිපියේ අන්තර්ගතය බවට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා මේකේ ඍජුවම චෝදනා එල්ල වෙන්නේ ආණ්ඩුව දෙසට. ආණ්ඩුවේ අපේක්ෂාවක් තමයි මේකේ සැඟවිලා තියෙන්නේ. නිසා අපි කියන්නේ ආණ්ඩුවෙන්ම මේක කරා කියන එක ආණ්ඩුව නියෝජනය කරන පාර්ශවයකින් කරා කියන එක මට තහවුරු කිරීමේ හැකියාවක් නැහැ. නමුත් මේ ලිපියේ අන්තර්ගතය දෙස බලපුවාම ආණ්ඩුවේ අවශ්‍යතාවයක් තමයි හැඟෙන්නේ. නිසා ආණ්ඩුව මැදිහත් වී ශ්‍රී ලංකා පොලිසිය මේකේ සම්පූර්ණ රහස් පොලිසිය ඇතුළුව මෙහි පරීක්ෂණය කරලා මේකේ සාධාරණත්වය ඉෂ්ට කරලා දෙන්න කියන එක තමයි අපි කියන්නේ. ඉතින් විශේෂයෙන්ම අපේ ආරක්ෂාව පිළිබඳ විශාල ප්‍රශ්නයකට අපි මුහුණ දෙනවා. අපි નિરાයුධව ආරක්ෂාවකින් බැහැරව අපි නිතරම ජනතාව ඉදිරියේ නිරාවරණය වෙනවා. ඉතින් එවැනි අවස්ථාවක මේ කියන දේවල් ඕනෑම දෙයක් මේ අවශ්‍යතාවයේ තියෙන අයට ඉෂ්ට කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ වගේ ලිපි ලේඛන අපි දැක්ක පොඩි කාලේ කඩසාප්පු වසන්නට මරණ තර්ජනය කළා මේ වගේ අතින් ගෙනල්ලා බෙදලා ගියපු දොර යටින් දාලා ගියපු ඉතිහාසයකට උරුමකම් කියන කණ්ඩායමක් තමයි අද රාජ්‍ය පාලනයේ දෙන්නේ. නිසා රාජ්‍ය අනුග්‍රහයත් රාජ්‍ය ශක්තියත් තියාගෙන මේ වගේ ලිපි ලේඛන ඉදිරිපත් කිරීම තුළ බරපතල ප්‍රශ්නයන් අපිට ගොඩනැගෙන ඉඩ තියෙනවා. අපේ ආරක්ෂාව පිළිබඳ ලොකු බරපතල සැකයක් අවිනිශ්චිතභාවයක් අපිට උදා වෙලා තියෙනවා. ඒ නිසා අපි මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට අපේ ආරක්ෂාවට ඍජුවම වකියන්ට බැඳලා ඉන්න අපේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායකතුමා. එසා එතුමාවත් දැනුවත් කළ දෙන එතුමා හා මැදිහත් වෙලා ශ්‍රී ලංකා පොලිසිය මේ සම්බන්ධව සාධාරණ පරීක්ෂණයක් පවත්වලා මෙහි වගකී උත්තන්ට දඬුවම් ලබා දීමට කටයුතු කරනසේම අපේ ආරක්ෂාව තහවුරු කරලා දීමට කටයුතු කරන්න කියන එකත් අපි විශේෂයෙන් මතක් කර සිටිනවා. ඉතින් අපිට මෙවැනි ලිපි ලැබෙනකොට අපි දැක්කා ජනාධිපතිතුමත් 60 වෙනි සංවත්සරයේ අමතා කරපු ප්‍රකාශය බිමල් රත්නායක මැතිතුමා පාර්ලිමේන්තුවේදී ගිය සභාවාරයේදී කියනවා අපි අනිවාර්යයෙන්ම සියලුම ප්‍රාදේශීය සභා බලය පිහිටවනවා
කියලා ඒ වගේ විශ්වාසනීය ප්‍රකාශයන් කරනවා අපි දැක්කා. ඉතින් ජනාධිපතිතුමත් කියනවා අපි සියලුම සභාවල බලය පිහිටුණා. ඉතින් අපිට සැකේ තියෙන්නේ මෙන්න මේ ආකාරයෙන්ද බලය පිහිටවන්නට යන්නේ. අපිට ආරංචි තියෙනවා මුදල් විශාල වශයෙන් ගනුදෙනු වලට ආරාධනා සිද්ධ වෙනවා කියන කටයුත්තත් අපිට දැනගන්න ලැබිලා තියෙනවා. ඊට අමතරව මේ වගේ බියවැද්දීම් කිරීම හරහා බලය ලබා ගැනීමට යම් යම් තැන්වල උත්සාහ දරන පාවරක් තියෙනවද කියන සැකය අපිට තියෙන නිසා අපි මේ කිසි දෙයක් පිළිබඳ අපිට ඍජුව චෝදනා එල්ල කරන්නට හැකියාවක් නැහැ. අපි ආණ්ඩුවට කියන්නේ මේ පිළිබඳ නිවැරදි පරීක්ෂණයක් කරන්න, අපක්ෂපාතී පරීක්ෂණයක් කරලා මේ උත්තරීතර පාර්ලිමේන්තුව නියෝජනය කරන ජනතා නියෝජිතයින්ගේ ආරක්ෂාව තහවුරු කරලා දෙන්න කියන එක තමයි අපි ආණ්ඩුවට මතක් කරන කාරණේ බවට පත් වෙන නිසා මෙවැනි කාරණා තවදුරටත් සිද්ධ නොවීම මම හිතන්නේ මේක ප්‍රසිද්ධියටපත් කිරුවොත් ඒකට වෙනම ප්‍රතිවිපාක වලට මුහුණ දෙන්න වෙයි කියන එකත් මතක් කරලා තිනවා මේ ලිපියේ ඕනෑම ප්‍රතිවිපාකයකට අපි මුහුණ දෙන්න සූදානම්. මෙවුවා නිවෙටෝ වගේ සංගවා තබාගෙන තිබීමට අපේ කිසිම අවශ්‍යතාවයක් හැඟීමක් නැහැ. අපිට ඕනෑන්නේ මෙවැනි කාරණා ඉෂ්ට නොවීම රට තුල ප්‍රජාතන්ත්‍රවාදීව සෑම කෙනෙක්ගේම අයිතිය ආරක්ෂා වන විදියට කටයුතු කිරීමේ සාධාරණ නීතියක් හැම කෙනෙකුටම ක්‍රියාත්මක වීම තමයි අපේ අපේක්ෂාව වෙලා තියෙන්නේ. ඒ නිසා ඒ ඉෂ්ට කිරීම වෙනුවෙන් මේක සංගවා තබා තිබීම තවදුරටත් කෙනෙකුට මෙවැනි කාරණා කිරීමට රුකුල් දීමක් බවට පත් වෙන නිසා අද මම මේක මාධ්‍යයට නිරාවරණය කරන්නට තීරණය කරේ. ඒ නිසා ආණ්ඩුවට මේ ලිපියේ අන්තර්ගතය තුල විශාල චෝදනාවක් එල්ල වෙනවා. ආණ්ඩුව නිවැරදි නම් ආණ්ඩුව මේකට ගෑවිලාවත් නැත්නම් ඉක්මනින් කඩිනමින් මේකට ක්‍රියාත්මක වෙලා මෙහි දඬුවම් ලබා දිය යුත්තන්ට චූදිතයන්ට නැත්නම් මේක පිටිපස්සේ තියෙන අදුචමාන හස්තය අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනවා නම් මම හිතන්නේ බොහොම වැදගත් වෙනවා. පළවෙනි සාක්ෂිය නැත්නම් පළවෙනිම හෝඩුවාව තැපල් කන්තෝරුව හරහා ලබා ගැනීමට පුළුවන් කියන එක තමයි මගේ විශ්වාසය. පළවෙනිම හෝඩුවාව තැපල් කන්තෝරුවේ මේක ඕටෙක් කරගෙන සාමාන්‍ය ක්‍රියාපටිපාටියට පිටින් පරිබාහිරව ගිහිල්ලා මේ ලිපිය මගේ අතට ලැබෙන්නට තැපල් කන්තෝරුවේ රාජකාරී මට්ටමින් ක්‍රියාත්මක වෙන අයගෙන් ඒකට යම්කිසි රුකුලක් ලැබිලා තිනවා කියන එක පැහැදිලි. ඒ නිසා ආණ්ඩුවට අපි කියනවා පොලිසියට ඇතුළු සියලු මේ සම්බන්ධව පරීක්ෂණ කිරීමට වගකීමක් දරන සෑම කෙනෙකුටම අපි කියනවා පටන් ගන්න තැපල් කන්තෝරුවෙන්. එතනින් මේකේ මහමොල කරුවා දක්වා යාමට අවශ්‍ය කරන අරමුණ කරා යාමට සොයා ගැනීමට පහසුවක් ලැබෙයි කියන එක මට හිතෙන මට්ටමින් මට තේරෙන තරමින් එහෙම අවස්ථාවක් තියෙනවා කියන එක තේරෙනවා. ඒ නිසා ආණ්ඩුවේ අවශ්‍යතාවය පිළිබඳව වෙනම පේනවා. ඒකට බලය පිහිටුවා ගැනීමේ දැන් මේ ආණ්ඩුව විශාල වශයෙන් පල්ලම් බැහැලා තියෙනවා. විශාල ඡන්ද ප්‍රමාණයක් Tamanට ලැබිච්ච ප්‍රමාණය මාස 6ක් වැනි කෙටි කාලයක් තුල අහිමි වෙලා තියෙනවා. ඒ නිසා අපිට තේරෙනවා කතා කරන සෑම පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපතිවරයාගෙන් ඉඳලා ඇමතිවරයාගෙන් ඉඳලා හිත යට විශාල දුකක් සංගවාගෙන නැති විදිහේ Tamanගේ ඡන්ද ප්‍රමාණය අඩුවීම ගැන කියන්නේ නැතුව සියලුම සභා අපි බලය පිහිටවනවා කියන තැනට ගිහිල්ලා Tamanගේ පාක්ෂිකයන් හිත සැනසීමටත් Tamanගේ හිත සනසා ගැනීමටත් ස්වයන් වේ කටයුතු කර ගැනීමට උත්සාහ කරනවා. ඉතින් ඒ නිසා එහෙම සභා පිහිටුවීමට ආණ්ඩුව මෙවැනි උත්සාහයන් දරනවාද කියන එක සාධාරණ සැකයක් අපේ හිතේ තියෙනවා. මේක අපි කියන්නේ ආණ්ඩුවෙම කරා කියලා. නමුත් අපිට සාධාරණ සැකයක් තියෙනවා. ආණ්ඩුවේ අවශ්‍යතාවය මේ වෙලාවේ හඳුනාගෙන එක්කෝ බාහිර පාර්ශවයකින් මේක කරා වෙන්න පුළුවන්. ඒ නිසා ආණ්ඩුවේ දෑත් පිරිසිදු කර ගැනීමට අවශ්‍ය නම් මේකේ සැබෑ මහමොල කරුවා මේක පිටිපස්සේ ඉන්න පුද්ගලයා අත්අඩංගුවට ගැනීම ආණ්ඩුව විසින් සිද්ධ කළ යුතුව තියෙනවා. ඒ නිසා ඒ වගේම අපේ ආරක්ෂාව පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට අපි කතා කරන්නේ මේ පුද්ගලිකව අපේ කරුණු කාරණා නෙවෙයි. රටේ සමස්ත ජනතාවගේ පැන නගින කාරණා අපි ඉස්මතු කරලා කතා කරන්නේ. ඒ නිසා මේ පිළිබඳව ආණ්ඩුවේ අවධානය යොමු විය යුතුමයි. මේක පොලිසියෙන් සාමාන්‍ය ක්‍රමවේදයට සාමාන්‍ය වේගෙන් මේක ක්‍රියාත්මක කරනට වැඩිය ආණ්ඩුව වේගවත්ව මේකට අවධානය යොමු කරලා කඩිනම් කිරීම ආණ්ඩුව සතු කාර්යභාරයක් කියන එක තමයි අපි කියන්නේ.